ගොඩක් අය කමෙන්ට් කරලා මැසේජ් කරලා අහලා තිබ්බා ගණේවැව පන්සලට කොහොමද යන්නේ කියලා. වාරිය පොලින් පාදෙනියට ගිහින් පාදෙනිය හන්දියෙන් දකුණට හැරිලා අඹගස් වැව පැත්තට යන්න. අඹගස් වැව පහුවල ටිකක් දුර යද්දී අපිට හම් වෙනවා CBC හන්දිය. CBC හන්දියේ ඉඳලා හරියටම කිලෝමීටර් 8.1ක් තියෙනවා පන්සලට. එලවක බලල්ල පාර කිලෝමීටර් 5ක් දුර ගියන් පස්සේ ගණේවැව රජමහා විහාරය කියලා මේ වගේ කටවුට්ටයක් ගහලා තියෙනවා. මේ පන්සලේ නම ගහලා තියෙන තැනින් දකුණට හැරිලා හරියටම කිලෝමීටර් 3ක දුරක් තියෙනවා පන්සලට. ඇසුරු කරලා කවුරුත් නැහැ කියලා ජීවිතේ නන්නත්තර වෙනවට වඩා හොඳයි මොකක්? උන්වහන්සේ අගය කරනවා හුදකලාව. දවන්ත හස්ති රාජයෙක් වාගේ තනියම වනේ මනුස්ස වේසයෙන් මුර්ගයෝ ඉන්නේ. මේ සමාජය තුල පුතේ හරි පරිස්සමට මේක යන්න තියෙන්නේ. අපිට කිසි කෙනෙක් නෑ මේකේ යහපතට කතා කරන කවුරුත් නෑ. ඇසුරු කරන සමාජය දුෂ්ට නම් දුර්ජන මිනිස්සු නම් හුදකලා වෙන්න.